ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් මගේ මිත්‍රයා. මම අද කතා කරන්න යන්නේ දුප්පත්කම తాවකාලිකයි අත්හැරීම මිනිස්සාගේ කතාවයි යන්නයි. අද මම ඔයාලට කියන්න යන්නේ සමහර විට ඔයාගේ ජීවිතේම සමාන වූ එක් කතාවක් වෙන්න පුළුවන්. මේ කතාව පොඩ්ඩක් අහලා ඉන්න. එක් ගමක හිටියා පුංචි පවුලක්. ඒ පවුලේ එක් තරුණයෙක් ජීවත් වුණා. ඒ පවුලට ලොකු සම්පත් තිබුණේ නැහැ. ඒ පවුලේ තාත්තා දවසේ කුලී වැඩ කරලා තමයි ජීවත් වුණේ. ඒ අම්මා ගෙදර පුළුවන් විදියට දරුවන්ගේ බඩ වියත රැක්ගෙන ජීවත් වුණා. සමහර දවස්වල තුන් වේලටම කෑම තිබුණේ නැහැ. මේගොල්ලෝ එක වේලක් කාලා තමන්ගේ කුසගින්න නිවාගත්තා. මේ කාලය අතරේ ඒ තරුණයාට එක හීනයක් තිබුණා. මගේ දෙමව්පියන්ට හොඳ ජීවිතයක් දෙන්න ඕන කියලා. හැබැයි ඒත් ගමේ සමහරු කීවා උඹට ඒක කරන්න බෑ. උඹ ඉපදිලා ඉන්න උපතින්ම දුප්පත් පවුලක. ඒ හින්දා උඹට ඒක වෙනස් කරන්න බෑ කියලා. මුලදී ඒ වචන හින්දා මේ පුංචි කොල්ලගේ හිත රිදුනා. නමුත් ටික කාලයකට පස්සේ එයා තීරණයක් ගත්තා. මිනිස්සුන්ට උත්තර දෙන්න ඕනි වචන වලින් නෙමෙයි ප්‍රතිඵල වලින් කියලා. ඊට පස්සේ දවසකින් දෙකකින් හොත් ඒක තීරණය කළේ නැහැ. ඔව් නිරන්තරයෙන් උත්සාහ කළා. ඔව් මහන්සි වුණා. ඔව් නිරන්තරයෙන් අලුත් දේ ඉගෙන ගත්තා. ඔව් මහන්සියේ ප්‍රතිඵල භුක්ති විඳින්න පටන් ගත්තින් පස්සේ ඔහුගේ මහන්සියේ ප්‍රතිඵල පටන් ගත්තා. ඔහුට මුදල් ටික ගලාගෙන එන්න පටන් ගත්තා. ඔහුට ගෞරවයක් එන්න පටන් ගත්තා. ඒත් ඔහු කියන වැදගත්ම කතාව මොකද්ද? මා වෙනස් කළේ සල්ලි නෙමෙයි අත්නුහැරපු තීරණ කියන එකයි. ඉතින් මගේ මිත්‍රවරුනි, සමහර විට ඔයාගේ බැංකු පොතේ රුපියලක්වත් නැති වෙන්න පුළුවන්. සමහර විට ඔයාට හොඳ රැකියාවක් නැති වෙන්න පුළුවන්. සමහර විට ඔයාව සමාජයේ ගමේ ඔයා පිළිගන්නෙම නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හැමදේම తాවකාලිකයි. ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ ගමේ මිනිස්සුවත් ලෝකේ මිනිස්සුවත් නෙමෙයි. ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ ඔයාමයි. අද පටන් ගන්න. එක පුංචි පියවරක් තියන්න. දවසකට අලුත් දෙයක් ඉගෙන ගන්න. අත්හැරලා යන්න එපා. දුප්පත්කම ඔයාගේ පරම්පරාවෙන් ආව වෙන්න පුළුවන්. හැබැයි ඒ දුප්පත්කම මහන්සිය වෙන මහන්සිවිල්ල වෙනස් කරන්න පුළුවන් ඔයාට විතරයි. ඔයාද මහන්සි වෙලා කන කට්ට ඔයාගේ වේදනාව හෙට ඔයාගේ පවුල සතුටු කරනවා වෙන්න පුළුවන්. අඬන්න දුක් වෙන්න එපා. අනිත් අයත් එක්ක තමන්ව සංසන්දනය කරන්න යන්න එපා. හෙමින් උනත් ඉස්සරහට යන්න. හාවගේ ඉබ්බගේ තරඟෙදී ඉබ්බා ජයග්‍රහණය කරන්නේ හිමින් ඉදිරියට ගිහින්. ඉතින් ඒ වගේ ඔයාගේ උත්සාහය ඔයාගේ අරමුණ වලට යන්න. දවසක ඔයා සාර්ථක වෙනවා. අද ඔයාට hina වෙන අයට පිළිතුරු දෙන්න පුළුවන් හොඳම විදිය තමයි නිහඬව ගමන් කරලා ඔබේ සාර්ථකත්වයෙන් පිළිතුරු දෙන එක. ඉතින් මිත්‍රෝනි, අත්හරින්න එපා. ඔයාගේ කාලය එනවා. එතකන් ඉවසන්න, රැඳී සිටින්න. ඔබට ජයග්‍රහණයක් එනවාමයි.